ඔබට මට මේ සංසාර ගමනේ අවශ්‍ය මගට බාධා පිණිස හිට ගන්න අය අදත් කොච්චර ඉන්නවද? සිල් රකින්න බාධා කරනවා. භාවනා කරන්න බාධා කරනවා. පින් කටයුතු වලට බාධා කරනවා. දේශසිතින් බාධා කරනවා විතරක් නෙමෙයි. හිතවත්කමින් ඇවිල්ලා විවිධ ක්‍රම වලින් බාධා කරනවා. සමහරලාට ඔවුන්ගේ ගමන් වලට අඬ ගන්නවා. හැම පොයටම සිල් ගන්නවනේ අද ඕනේ නැහැ කියලා කියනවා. හැමදාම භාවනා කරනවනේ අද වරුවක් භාවනා කරාම ඇති කියලා කියනවා. හැමදාම දන් දෙනවනේ අදට ඕක නවත්තලා මගේ වැඩේ කරලා දෙන්න යන් කියලා කියනවා. මේ වාගේ ಗುಣ පුරණ කටයුතු වලට බාධා කරන අය පින්නතුනි අදත් ජීවිතවල කොයි තරම් මුණ ගැහෙනවද? මිතුරු වෙසින් සතුරු වෙසින් දෙආකාරයෙන්ම ඇවිල්ලා බාධා කරනවා. හතුරන්ගේ බාධා නම් ඉතින් අපි ඉවසනවා අඩුයිනේ. නමුත් මිතුරෙක් යමක් කතා කරාම මගේ මිතුරනේ කියලා හරි ඔහුගේ වචනයට අවනත වෙන්න සිද්ධ වෙනවා. නමුත් පින්නතුනි එතනින් මට වෙන පාඩුව මේ සංසාරේ කවදද ඒක පිරිමහගන්නේ? ඒ වගේ අපේ නිවන් මගට බාධා කරන අය සසර පුරාම අපි පස්සෙන් එනවා. ඒ විතරකුත් නෙමෙයි. හැබැයි අපට යම් කෙනෙක් ಗುಣ පුරන්න බාධා කරනවා නම් සමහර වෙලාවට සමහර කාලෙක වුන්ට අපෙනුත් බාධා වෙලා තියෙන්න පුළුවන්. විවිධ හේතු මත බාධා වෙනවනේ. පින්නතනේ එවන් කාරණා හරි සියුම් කාරණා බොහෝම එදිනෙදා කටයුතු වලදී කතා කරන්න පුළුවන්. සමහර කෙනෙක් බණ අහනවා. තව කෙනෙක් වෙන පැත්තක කතා කරනවා. එක හිත් දරාගෙන බණ අහන අයගේ හිත අර කණුකුණුවටත් යනවා. එතකොට අර එක දිගට බණ අහනවා වචනයක් පාසා බණ අහනවා කියන කාරණාවට බාධා එළඹෙනවා. වචසා ಪರಿචිතෝ කියන කාරණාවට තමයි හානි වෙන්නේ. ඉතින් එතකොට ඒ අපිට බණ අහන්න බාධා කරනවා. සමහර කෙනෙක් බණ අහන්න වාඩි වුණාම ඒගොල්ලන්ගේ දුරකථන නාද වෙනවා. ඕන තරම් කියනවා දුරකථන නිශ්ශබ්ද කරගෙන වාඩි වෙන්න කියලා. නිශ්ශබ්ද කරගත්ත කියනවා. දෙවනි පාර බලන්න කියලා කියනවා. බලන්නේ මානෙ හින්දා. මේ වාගේ ස්ථානවලත් එහෙමයි. මේ කටයුතු කරන මේ නිවේදක මහත්වරු අපි ඉදිරිපිටම ඕන තරම් දායකයන්ට කියනවා දුරකථන නිශ්ශබ්ද කරලාද කියලා බලන්න කියලා. ඒ වුණාට බලන්නේ නැහැ. හැබැයි බණ අතරේ නාද වෙනවා. ඒකෙන් බාධා වෙන්නේ හොඳින් බණ අහන අයට. සමහරලාට ඒක දේශකයන් වහන්සේටත් බාධාවක් වෙනවා. ගලාගෙන ආපු ධර්ම කාරණාව ඒ තිබිච්ච අදහස වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ බණ කියන අයට ඒක හරි බාධාවක්. නමුත් අපේ නොසලකිල්ල නිසා ශ්‍රද්ධාවෙන් බණ අහපු කී දෙනෙකුට බාධා වුණාද? පින්නතේ ඒවා සීමාන්තික අකුසල්. ඒ අකුසල් වල ප්‍රමාණයන් වෙනම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපින් තව කෙනෙකුට එහෙමත් බාධා වෙනවා. සමහරලාට ගෙදරක අම්මා තාත්තා කිරියත්තා බණ අහන වෙලාවට සමහරලාට අපි හයියෙන් ගීතයක් වාදනය කරනවා. එහෙම නැත්නම් අපි වෙනත් තැනක වෙනත් නාට්‍යයක් බලනවා. එහා කාමරේ බණ අහන කෙනාට හානි වෙනවා කියලා අදහසක් නැහැ. ඒ වාගේ කරදර වෙන අවස්ථාවලුත් තියෙනවා. සිල් අරගෙන ඉන්න පිරිසක් අතරට ගියහම සමහරවිට අපි යන්නේ දානේ බෙදන්න. එතකොට අපේ දුරකථන නාද වෙනවා. ඒ වගේම සංගීත රාවවල්, ඒ වගේම වෙනම වාදනයල්
වාදනය වෙනකොට නාද වෙනකොට යම් සිල් ගත්ත කෙනෙක් හැරිලා බැලුවොත් බොහෝ වෙලාවට ඒ හඬ පිළිබඳව ඇල්මක් ඇති වෙලා හැරුණා වෙන්න පුළුවන්. ඒත් සමගම ඒ සිල් ගත්ත කෙනාගේ සිල්පදයට හානි වෙනවා. ඉතින් ඒ වාගේ දේවල් සංසාර ගමනේ හරියට අපිට බලපානවා. කවදා හරි දවසක නිවන් දකින්න දැඩි වීරිය කරන්න පටන් ගත්ත දවසට තමයි අපිට බාධා එළඹෙන්න පටන් ගන්නෙ. ඒ යනුන්ගේ සීලයට බාධා කළ නිසා. ඉතින් මේ වාගේ විවිධ කාරණා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. පින්නතනේ මේවා නිතර කතා කරන්නේ නැහැ. ඒ මේවා මේ ශාසනයේ මූලික කරුණු. ඒ නැති මූලික කරුණු කොහොමත් අපි දැනගෙනම තියෙන්න ඕනේ. එනිසා මූලික කරුණු ගැන වැඩි කතා කරන්නෙත් නැහැ. මොකද ඒවා මුලින්ම දැනගෙන තියෙන නිසා. නමුත් එහෙම නොදන්නා අය නිසා නිවන් මඟට හරියට බාධායි.